Hi guys, Village Recipe YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්න ඕනේ. දැන් අද වීඩියෝ එකෙන් හදන්න යන්නේ රසම රස වඬු රෙසිපි එකක්. මේක හදාගන්න ගොඩාක් ලේසි. අඩු අමතර ප්‍රමාණයකින් රසම රස වඬු එකක් තේබුණ වෙලාවට හදාගන්න පුළුවන්. මම මෙතන අරන් තිනවා සීනි අඩු කෝප්පයි, පොල් අඩු කෝප් එකමාරයි, පාන් පිටි අඩු කෝප් එකමාරයි, කරකරගත්ත සීනි ටිකක්, ඒ වගේම ලුණු ටිකක්. ඉස්සෙල්ලාම භාජනයක් අරගෙන පාන් පිටි ටික එකට එකතු කරගන්නවා. සීනි ටිකත් ඒකටම එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඔයාලට මේ ප්‍රමාණයන් අවශ්‍ය ප්‍රමාණයන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු ටිකත් මම මේකට එකතු කරගන්නවා. ලුණු රසායන එකතු කරගන්න පුළුවන්. තලාගත්ත එනසාලයට කීපයක් මම මේකට එකතු කරගන්න. ඔයාලට තියෙනවා නම් වැනිලා ටිකක් එකතු කරගන්න පුළුවන්. පොල් ටිකත් මම මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. කරකරගත්ත සීනි ටිකත් එකතු කරගන්නවා. ඊට්ස් තේ හැදි කාලක් විතර එකතු කරගන්න. ඔයාලට බේකින් පවුඩර් උනත් දාගන්න පුළුවන්. මද රස්නේ වතුරෙන් මම මේක සාමාන්‍ය උකු බැට එකක් හදාගන්න. ඔයාලට පොල් කිරි ටිකක් එකතු කරගන්න පුළුවන්. රස වැඩි වෙනවා පොල් කිරි ටිකක් දාපුවාම. දියාරු පදමක් වෙන්නද සාමාන්‍ය උකු බැට එකක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. මේ විදිහේ පදමක් ආවට පස්සේ මම මේක පැය 3ක් විතර පිපෙන්න තියාගන්නවා. හවස තේ බොන වෙලාවට කන්න තමයි මම මේ වඬු එක හදාගන්නේ. ඔයාලට පැය 3-4ක් පිපෙන්න තියාගන්න පුළුවන්. ඇලුමිනියම් භාජනයක් හරි එහෙම නැත්නම් කේක් තැටියක හරි අයිස් කප් වල හරි ඔයාලට ස්ටීම් කරගන්න පුළුවන්. මම කේක් තැටියට කැඳ කොළ දාලා තමයි මේක ස්ටීම් කරගන්නේ. අයිස් කප් වල ගන්නවා නම් හොඳට බටර් ටිකක් ගාලා ස්ටීම් කරගන්න. මේ තියෙන්නේ මම හදාගත්ත බැටර් එක පිපෙන්න තිබ්බට පස්සේ කැඳ කොළ වලට පොල් කුඩු ටිකක් ගාලා මම මේක හොඳට පිහා ගත්තා. ඊට පස්සේ කේක් තැටියට දාලා ස්ටීම් කරගන්න තමයි හදන්නේ. විනාඩි 30ක් විතර ස්ටීම් කරාට පස්සේ හොඳට වඬුව හදාගන්න පුළුවන්. රෑ බැටර් එක හදලා උදේට වඬුව හදාගත්තා නම් හොඳට ඔයාලට මීට වඩා හොඳට වඬුව හදාගන්න පුළුවන්. මම මේක තේ බොන වෙලාවට කන්න හදිස්සියේ තමයි හදාගත්තේ. හැබැයි හරිම රසයි. ඔයාලටත් පුළුවන් මේ වගේ කෑම එකක් ඉතාමත් ලේසියෙන් හදාගන්න හවස තේ බොන වෙලාවට කන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්න සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.